පුතේ ඊළඟට මේ අපි බලමු ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය සහ ඉලෙක්ට්‍රෝන බන්ධුතාව කියන අතර වෙනස ගැන. ඕකත් විභාගෙදී මේ දිගට අහපුවා මේ 2025 පේපර් එකෙත් අහලා තිබුණා පොඩි කොටසක් MCQ එකක් විදියට. එතකොට බලමු ওই දෙකේ වෙනස්කම් පොඩි කාරණා විනාඩි කීපයක වැඩක්. පුතේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය සරලවම කියනවනේ ඉලෙක්ට්‍රෝනයක් අරගන්න ඕන. මේක අර්ථ දක්වන්නේ වායමය පරමාණුවකට ඉලෙක්ට්‍රෝනයක් එක් කිරීමේදී සිදුවන ශක්ති විපර්යාසය. ඇත්තනේ. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. හැබැයි මුල මතක තියාගන්න ඒක මොනවා වෙන්නද පුතේ වායමය පරමාණුවක් වෙනවා. මතක තියාගන්න වායමය පරමාණුවකට ඉලෙක්ට්‍රෝනයක් එක් කිරීමේදී සිදුවන ශක්ති විපර්යාසය. ඒක කියනවා මේ බොහෝ පරමාණුට ඉලෙක්ට්‍රෝන එක් කිරීමේදී ශක්තිය පිට වෙයි. මතක තියාගන්න ගොඩක් වෙලාවට දැන් ගොඩක් පරමාණු වලට ඉලෙක්ට්‍රෝනයක් එකතු කරනකොට ශක්තිය පිට වෙනවා. ඒ කියන්නේ තාපදායක ක්‍රියාවලිය. හැබැයි සමහර ඒවා තියෙනවා කීප දෙනෙක් කියනවා තාප අවශ්‍යයි. මම සාරාංශ දෙන්නම්. මෙන්න උදාහරණයක් ගන්නකො. මෙන්න වායමය ක්ලෝරින් පරමාණුවක් ඉන්නවා. එයා ඉලෙක්ට්‍රෝනයක් අරගන්නවා. වායමය ක්‍රියාණයක් හදනවා. මේ වායමය පරමාණුවක් ඉන්නවා. එයා ඉලෙක්ට්‍රෝනයක් අරගෙන වායමය ක්‍රියාණයක් හදනවා. පුතේ එයාගේ දෙමාන දෙනවා ඩෙල්ටා E Eg. මේ අර ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය සංකේත වදන Eg වලින් ඍණ 349 කිලෝජූල් මෝලට. පුතේ ඍණෙන් කියන්නේ ශක්තිය මොකද්ද? පිට කරනවා කියන එක. ශක්තිය පිට කරනවා කියන එක. සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්නවා මේ අපි කතා කරන මූලද්‍රව්‍ය සෙට් එක ඇතුළත වැඩිම ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තියක් නිදහස් කරන්න. ඒ කියන්නේ වැඩිම ඍණාගයක් දෙන්නේ ක්ලෝරින් කියලා. කවුද? වැඩිම ඍණාගයක් දෙන්නේ ක්ලෝරින්. මේ කිව්වා බොහෝ පරමාණු වලට ඉලෙක්ට්‍රෝන එක් කරන ශක්තිය පිට වෙනවා කියවනේ. ඒ පිට වෙනවා කියන්නේ නිදහස් වෙනවා. පුතේ මේ ඍණ ලකුණෙන් කියන ශක්තිය පිට වෙනවා කියන එක. එහෙනම් මතක තියාගන්න මේ අපි ඉගෙන ගන්න මූලද්‍රව්‍ය වලින් ගොඩක් ඒවායේ වලදී ශක්තිය නිදහස් වෙනවා. ඒකෙන් වැඩිම ශක්තිය නිදහස් කරන කවුද? ක්ලෝරින්. එතකොට මේ දැන් 17 වෙනි කාණ්ඩේ ඉතුරු සෙට් එක ගත්තම වැඩිම ක්ලෝරීන් ඊට පස්සේ ඉන්නේ ෆ්ලුවරින් ඊට පස්සේ ඉන්නේ බ්‍රෝමීන් ඊට පස්සේ ඉන්නේ අයඩීන්. ඔය සෙට් එක තමයි 17 වෙනි කාණ්ඩේ වැඩිම සෙට් එක. ඔතනින් පස්සේ ඊළඟට ඉන්නවා සල්ෆර් ඉන්නවා ඊට වඩා ඔක්සිජන් පොඩ්ඩක් අඩුයි. එහෙනම් ඔක්සිජන් සාමයා ඉන්නවා. එහෙනම් මේ වැඩිම කෙනාගෙන තමයි අහලා තියෙන්නේ. ඊට පස්සේ ෆ්ලුවරින් ඉන්නවා බ්‍රෝමීන් ඉන්නවා අයඩීන් ඉන්නවා සල්ෆර් ඉන්නවා ඊට පස්සේ තමයි ඉන්නේ කවුද ඔක්සිජන්. ඊට වඩා මේගොල්ලෝ අඩුයි. එතකොට ඔක්කොම අගයන් මෙතන මතක තියාගන්න බෑ. විභාග කීප සැරයක් මැහුවා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේදී වැඩිම ශක්තිය නිදහස් කරන්නේ කවුද? ක්ලෝරින්. ඊට පස්සේ ඕනම් ෆ්ලුවරින්, බ්‍රෝමින් ඔය සෙට් එක මාරු කරලා දෙන්න පුළුවන්. ඕට වඩා S වලගේ වැඩි. එතකොට ප්‍රශ්නයක් තියෙනවා. එතකොට දැන් එහෙනම් ඔය ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය ඔය කිව්වේ. එතකොට ඔයාලට හිතන්න පුළුවන් එතකොට දැන් මේ ගොඩක් වෙලාවට ශක්තිය පිට කරනකොනේ මොනවයිද ශක්තිය උරාගන්නේ. පුතේ මතක තියාගන්න මෙන්න මේගොල්ලෝ විශේෂයෙන්ම. දැන් මං කිව්වා වායමය පරමාණුවකට ඉලෙක්ට්‍රෝනයක් එක් කිරීමේදී සිදුවන ශක්ති වෙනසට තමයි කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය කියලා. ඕක බොහෝ විට ඍණ කිව්වනේ. කියන්නේ ගොඩක් වෙලාවට ඍණ කියන්නේ ගොඩක් වෙලාවට ශක්තිය පිට කරනවා. හැබැයි මෙන්න මේ සෙට් එක. බෙරිලියම්, මැග්නීසියම්, නයිට්‍රජන් සහ උච්ච වායු. පුතේ මේගොල්ලෝ ගත්තොත් මෙන්න මේගොල්ලෝ සෙට් එක ගත්තොත් දැන් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේදී බොහෝ විට ශක්තිය පිට කරනවා. ඒ කියන්නේ ඍණාගයක්. පුතේ බෙරිලියම් මැග්නීසියම් නයිට්‍රජන් සහ උච්ච වායු ගත්තොත් මේ සෙට් එක පුතේ ඉලෙක්ට්‍රෝන ලබා ගනිද්දී ශක්තිය අවශෝෂණය කරනවා. ඒ කියන්නේ පුතේ මොනාගයක්ද? ධනාගයක්. උදාහරණයක් ගන්නකො. නයිට්‍රජන් කියන කෙනා ඉලෙක්ට්‍රෝනයක් කරන N- හදනවා. Eg ධනාගයක්. බෙරිලියම් කියන ඉලෙක්ට්‍රෝනයක් කරන Be- Eg මොනාගයක්ද? ධනාගයක්. ඇයි හේතුව පුතේ? මේගොල්ලොන්ගේ අර නයිට්‍රජන් බෙරිලියම් ගත්තොත් මේගොල්ලොන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සාපේක්ෂව ස්ථායී වින්‍යාසයක් තියෙනකොට සාපේක්ෂ ස්ථායී වින්‍යාසයක් තියෙද්දි පුතේ ඉලෙක්ට්‍රෝනයක් එකතු කරනවා කියලා කියන්නේ ඌ ඒකට කැමති නෑ. ඌ අකමැති දෙයක් අපි බලෙන් කරනවා කියලා කියන්නේ පිටින් ශක්තිය වැය කරන්න ඕනේ. ඒක නිසා ඒ වගේ වෙලාවකදී පුතේ අපි කියනවා මේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය මොනාගයක් වෙනවද පුතේ? ධනාගයක් වෙනවා කියලා. ධනාගයක් වෙනවා කියලා. මතකනේ? එහෙනම් වායමය පරමාණුවකට ඉලෙක්ට්‍රෝනයක් එක් කිරීමේදී සිදුවන ශක්ති විපර්යාසයට කියන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය. ඒක සංකේතවත් කරන්නේ Eg කියන වලින් සංකේත වලින්. ඒක බොහෝ විට ඍණ වෙනවා. ඒ කියන්නේ බොහෝ විට ර්ණ කියන්නේ තාපය නිදහස් කරන ශක්තිය පිට කරනවා. ඒ කියන්නේ කැමැත්තෙන් වෙන ක්‍රියාවලිය. එතකොට ඒවා ගත්තට පස්සේ එහෙම වැඩිම අගයක් තියෙන්නේ ක්ලෝරීන්ගේ. ඊට පස්සේ ටිකක් අයිනෝ ධනාගයක් මොනවද ධන වෙන්නේ? බෙරිලියම්, මැග්නීසියම්, නයිට්‍රජන් සහ උච්ච සෙට් එක ධන වෙනවා. ඊළඟ පුතේ කියනවා ආවර්තයක් කරහා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තියේ ධනාගේ අඩු වන අතර කාණ්ඩයක් ඔස්සේ පල්ලට ධනාගේ වැඩි වී. එහෙනම් මත වෙන වමේ ඉඳලා දකුණට යනකොට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය පුතේ ධනාගේ අඩු වෙනවා. කාණ්ඩයක් ඔස්සේ පල්ලට ධනාගේ වැඩි වෙනවා. MCQ වලට අහන්න පුළුවන්. ඒ දින පුතේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය. ඊළඟට දින පුතේ ඉලෙක්ට්‍රෝන බන්ධුතාව. ඉලෙක්ට්‍රෝන බන්ධුතාව කියන්නේ පුතේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය පරස්පරය. ඒ කියන්නේ අර දැන් වායමය පරමාණුවක් ඉලෙක්ට්‍රෝනයක් අරගෙන මෙහෙමනේ කිව්වේ මේ. දැන් මේකට කිව්වේ හරිද? මේ දැන් ක්ලෝරීන් වායුව
වායමේ පරමාණු ඉලෙක්ට්‍රෝනයක් කරගෙන Cl- හදනවා. මේකට කිව්වේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය. පුතේ ඔගේ පරස්පරයට වායුමය ඒක ඍණායනයකින් ඉලෙක්ට්‍රෝනයක් අයින් කළා වායුමය පරමාණුවක් හදන ශක්තිය. මේකට මොකද්ද පුතේ කියන්නේ? ඉලෙක්ට්‍රෝන බන්ධුතාව. එහෙනම් මේක ඉලෙක්ට්‍රෝන කරණය නැත්නම් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය. ඒකේ පරස්පරයට කියන ඉලෙක්ට්‍රෝන බන්ධුතාව. ඉලෙක්ට්‍රෝන බන්ධුතාව සාමාන්‍යයෙන් EA කියලා සංකේතවත් කරනවා පුතේ. EA කියලා. එතකොට මේක බැලුවොත් තේරෙනවා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය පරස්පරය තමයි ඉලෙක්ට්‍රෝන බන්ධුතාව කියන්නේ. මේතර පේනවා තියෙනම් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය සමාන වෙනවා ඍණ ඉලෙක්ට්‍රෝන බන්ධුතාවට. ඍණ ඉලෙක්ට්‍රෝන කියන්නේ මේකේ පරස්පරයට. හරිනේ පුතේ? මේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය ඒකේ පරස්පරය තමයි ඉලෙක්ට්‍රෝන බන්ධුතාව. ඒක නිසා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය සමාන වෙනවා පුතේ ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය මොකටද? ඍණ අගයට අනිත් පැත්ත අගයට. එහෙනම් බට්ට ලේසි ඒක අතන්දරේ මතක තියාගන්න. එහෙනම් එතකොට වායුමය ඇනායනයකින් ඉලෙක්ට්‍රෝනයක් අයින් කරන් දෙන ශක්තිය තමයි කියන්නේ මොකද්ද? පුතේ නැත්නම් කියන වායුමය ඇනායනයකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමේ සිදුවන ශක්තිය වෙනස තමයි කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන බන්ධුතාව කියලා. ඔන්න එහෙනම් මේ දෙකේ වෙනස හරි මහ ලොකු දෙයක් නැහැ. ඉලෙක්ට්‍රෝන කරන ශක්තිය පරස්පරය තමයි පුතේ මොකද්ද කියන්නේ ඉලෙක්ට්‍රෝන බන්ධුතාව.